DJ Nishia. මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ සවුන්ඩ් ෆීල්ඩ් එකේදී නිරන්තරයෙන්ම භාවිත වෙන ලයිව් සවුන්ඩ් කරන කෙනෙක් ළඟ DJ කරන කෙනෙක් ළඟ තිබිය යුතුම ලයිට් වර්ග කිහිපයක් ගැන. මුලින්ම කතා කරමු පාකෑන් ලයිට් ගැන. මේ පාකෑන් ලයිට් ලයිව් ෂෝ වලදී DJ පාටි වලදී වගේ භාවිත වෙනවා. මේ පාකෑන් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි RGB LED. එහෙම නැත්නම් pixel LED තියෙන පාකෑන් එක. අනිත් එක තමයි normal color LED තියෙන පාකෑන් එක. මේ පාකෑන් විවිධ ප්‍රමාණ වලින් හා විවිධ හැඩයන්ගෙන් මිලදී ගන්න පුළුවන්. මේ පාකෑන් මූ කිරීමේ හැකියාවක් නම් නැහැ. එක තැනකට විතරයි ෆෝකස් වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ පාකෑන් තමයි සවුන්ඩ් ෆීල්ඩ් එකේදී වැඩි වශයෙන්ම භාවිත වෙන්නේ. මේ පාකෑන් වල පිටිපස්සේ පොඩි ඩිස්ප්ලේ එකක්, පුෂ් බටන් 4ක් හා සිග්නල් ඉන්, සිග්නල් අවුට්, පවර් ඉන්, පවර් අවුට් ලෙස සඳහන් කරපු කේබල් 4කුත් දැක ගන්න පුළුවන්. මං ඉදිරියේදී පාකෑන් ගැන වෙනම වීඩියෝක් අරගෙන එනවා. ඒ වීඩියෝ එකේදී පාකෑන් කිහිපයක් එකට සම්බන්ධ කරන විදිය, පාකෑන් වල ඇඩ්‍රස් හදාගන්න විදිය හා DMX මික්සර් එකකින් මේ ලයිට් ප්‍රෝග්‍රෑම් කරන විදිය වගේ හැම දෙයක් ගැනම කියලා දෙන්නම්. ඊළඟට කතා කරමු බීම් ලයිට් ගැන. මේ ලයිට් මූවින් හෙඩ් කියලත් හඳුන්වනවා. මේ බීම් ලයිට් වලත් විවිධ වොට් ප්‍රමාණ සහිත බීම් ලයිට් හා විවිධ රටා සහිත බීම් ලයිට් දැක ගන්න පුළුවන්. මේ ලයිට් වල මේ කොටස අංශක 360කටත් මේ කොටස අංශක 360කටත් මූ කිරීමේ හැකියාවක් තියෙනවා. මේ බීම් ලයිට් සඳහා RGB ලයිට් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. මේ බීම් ලයිට් වලත් පොඩි ඩිස්ප්ලේ එකක් හා පුෂ් බටන් කිහිපයක් දැක ගන්න පුළුවන්. මේ බීම් ලයිට් වලත් ඇඩ්‍රස් හදාගන්න විදිය, මේ බීම් කිහිපයක් එකට සම්බන්ධ කරන විදිය හා මේ බීම් ලයිට් DMX මික්සර් එකකින් ප්‍රෝග්‍රෑම් කරගන්න විදිය වගේ හැම දෙයක් ගැනම තවත් වීඩියෝකින් කියලා දෙන්නම්. ඊළඟට කතා කරමු බීම් ලයිට් වගේම තවත් ලයිට් එකක් ගැන. ඒ තමයි ස්පයිඩර් ලයිට්. මේ ලයිට් එකත් බීම් ලයිට් එක වගේ හැම පැත්තකටම මූ කිරීමේ හැකියාවක් තියෙනවා. බීම් ලයිට් එකේ නම් එක ලයිට් එකයි තියුනේ. ඒ වුණාට මේ ස්පයිඩර් ලයිට් එකේ නම් ලයිට් කිහිපයක්ම දැක ගන්න පුළුවන්. මේ ලයිට් එකෙත් පොඩි ඩිස්ප්ලේ එකක්, පුෂ් බටන් කිහිපයක් හා පෝට් කිහිපයක් දැක ගන්න පුළුවන්. DJ කරන අය තමයි මේ ලයිට් එක නම් භාවිත කරන්නේ. ඊළඟට කතා කරමු DJ කරන අය භාවිත කරන තවත් ලයිට් එකක් ගැන. ඒ තමයි ලේසර් ලයිට්. මේ ලයිට් එකේ එක ලේසර් එකක් තියෙන ලයිට් හා ලේසර් කිහිපයක් තියෙන ලයිට් දැක ගන්න පුළුවන්. මේ ලේසර් ලයිට් මගින් විවිධ ආලෝක රටා මවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වගේ ලේසර් ලයිට් එකක් සම්බන්ධ කිරීම මගින් ඔයාගේ ලයිට් සිස්ටම් එකේ ක්වොලිටි එක වැඩි කරගන්නත් පුළුවන්. DJ කරන අය හා ලයිව් සවුන්ඩ් කරන අය භාවිත කරන තවත් ලයිට් වර්ගයක් තමයි බාර් ලයිට් කියන්නේ. මේ බාර් ලයිට් වලත් RGB එහෙම නැත්නම් pixel LED තියෙන බාර් ලයිට් වර්ගයක් හා normal color LED තියෙන බාර් ලයිට් වර්ගයක් තියෙනවා. ඒ වගේම විවිධ ප්‍රමාණයන් සහිත බාර් ලයිට් හා විවිධ හැඩයන් සහිත බාර් ලයිට්ුත් තියෙනවා. ඔයාගේ ලයිට් සිස්ටම් එකට ගැලපෙන විදියට මේ බාර් ලයිට් තෝරගන්න පුළුවන්. මේ ලයිට් එකත් DJ කරන අය තමයි වැඩිපුරම භාවිත කරන්නේ. මේ ලයිට් එක මිනි ස්පයිඩර් ලයිට් කියලා තමයි හඳුන්වන්නේ. මේ ලයිට් එකේ තියෙන මේ කොටස් දෙක අංශක 180කට විතර මූ කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ලයිට් එකේ පොඩි ඩිස්ප්ලේ එකක්, පුෂ් බටන් කිහිපයක් හා පෝට් කිහිපයක් දැක ගන්න පුළුවන්. මේ ලයිට් එකත් ඔයාගේ ලයිට් සිස්ටම් එකේ ක්වොලිටි එක වැඩි කරගන්න භාවිත කරන්න පුළුවන්.
DJ කරන කෙනෙක් ළඟ තියෙන තවත් ලයිට් එකක් තමයි කින්ටා ලයිට් කියන්නේ. මේ ලයිට් DJ කරන අය විතරක් නෙවෙයි ලයිව් සවුන්ඩ් කරන අයත් භාවිත කරනවා. මේ ලයිට් වලටත් RGB LED තමයි තියෙන්නේ. මේ ලයිට් එකට අංශක 120ක වගේ ප්‍රදේශයකට ආලෝකය විහිදවන්න පුළුවන්. මේ ලයිට් එක ප්‍රමාණ කිහිපයකින්ම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ ලයිට් එකේදී පොඩි ඩිස්ප්ලේ එකක්, පුෂ් බටන් කිහිපයක් හා පෝට් කිහිපයක්ම දැක ගන්න පුළුවන්. ඊළඟට කතා කරමු ෆ්ලූඩ් ලයිට් ගැන. මේ ලයිට් එක ලයිව් සවුන්ඩ් කරන අය තමයි භාවිත කරන්නේ. මේ ලයිට් එකෙන් කරන්නේ ෆ්ලෑෂ් ලයිට් එකකින් කරන කාර්යමයි. ඒ කියන්නේ විශාල ප්‍රදේශයක් ආලෝකමත් කරන එක තමයි මේ ෆ්ලූඩ් ලයිට් වලින් කරන්නේ. මේ ලයිට් වලට තියෙන්නේ කහ පාට රහුරු සුදු පාටක්. ඒ නිසා ලයිව් බලන අයට විතරක් නෙවෙයි කැප්චර් කරන ෆොටෝ වලත් හොඳ කලර් ක්වොලිටි එකක් දැක ගන්න පුළුවන්. මේ ලයිටොත් විවිධ ප්‍රමාණ වලින් හා විවිධ වොට් ගණන් වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ලයිව් සවුන්ඩ් කරන අය භාවිත කරන තවත් ලයිට් එකක් තමයි ප්‍රොෆයිල් ස්පොට් ලයිට් කියන්නේ. මේ ලයිට් එක භාවිත කරන්නේ එක් ස්ථානයක් හයිලයිට් කර පෙන්වීම සඳහා. මේ ලයිට් එකත් මුව කිරීමේ හැකියාවක් නැහැ. වර්තමානයේදී ප්‍රොෆයිල් ස්පොට් ලයිට් වලින් කරන කාර්යම බීම් ලයිට් වලිනුත් සිදු කරනවා. පහ කෑන් ලයිට්, බීම් ලයිට්, ස්පයිඩර් ලයිට්, බාර් ලයිට්, ලේසර් ලයිට්, මිනි ස්පයිඩර් ලයිට්, කින්ටා ලයිට්, ෆ්ලූඩ් ලයිට් හා ප්‍රොෆයිල් ස්පොට් ලයිට් කියන ලයිට් වර්ග 9 ගැන හැඳින්වීමක් විතරයි මේ වීඩියෝ එකේදී කරේ. මේ ලයිට් වර්ග හැම එකක් ගැනම වෙන වෙනම වීඩියෝ ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක ගැන කියන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න. නොදන්න දෙයක් ඉගෙන ගත්තා කියලා හිතුණා නම් channel එක subscribe කරලා අපිත් එක්ක